කාන්තාවන් සඳහා බුද්ධිමත් අපද්‍රව්‍ය කළමනාකරණය සරල සහ ඵලදායී උපදෙස්. හැමෝටම ආයුබෝවන්. සාමාන්‍ය පුද්ගලයෙක් දිනකට කිලෝග්‍රෑම් 2කට ආසන්න අපද්‍රව්‍ය නිපදවන බව ඔබ දන්නවාද? එයින් වැඩි ප්‍රමාණයක් අවසානයේ අපේ පරිසරය දූෂණය කරයි. නමුත් මෙන්න සුභාරංචිය. අමතර වෑයමක් හෝ වියදමක් නොමැතිව ඔබට නිවසේදී අපද්‍රව්‍ය අඩු කළ හැකිය. අද මම කාන්තාවන් සඳහා ප්‍රායෝගික සහ යථාර්ථවාදී අපද්‍රව්‍ය කළමනාකරන උපදෙස් බෙදා ගන්නෙමි. එය ඔබේ ජීවිතය පහසු කරයි. අපද්‍රව්‍ය අවබෝධ කර ගැනීම. එය පැමිණෙන්නේ කොහෙන්ද? ගැටලුවක් විසඳන්න කලින් අපි ඒක තේරුම් ගනිමු. නාස්තිය එදිනෙදා ක්‍රියාකාරකම් රාශියකින් එනවා. මුළු තැන්ගේ අපද්‍රව්‍ය, කල්ලිකුතු ආහාර, එළවලු පොතු, ප්ලාස්ටික් ඇසුරුම්, නාන කාමර අපද්‍රව්‍ය, ෂැම්පු බෝතල්, සනීපාරක්ෂක පෑඩ්, කපු පුළුන්, විලාසිතා නාස්තිය, පැරණි ඇඳුම්, වේගවත් විලාසිතා මිලදී ගැනීම, සාප්පු සවාරි අපද්‍රව්‍ය, ප්ලාස්ටික් බෑග්, අනවශ්‍ය ඇසුරුම්. යතුර වන්නේ අඩුවෙන් ඉවත දැමීම පමණක් නොව, අඩු කිරීම, නැවත භාවිතා කිරීම සහ ඥානවන්තව ප්‍රතිචක්‍රීකරණය කිරීමයි. අංක 2. කාන්තාවන් සඳහා ස්මාර්ට් අපද්‍රව්‍ය කළමනාකරන විසඳුම්. මුළුතැන්ගේ අපද්‍රව්‍ය අවම කිරීම. ආහාර දක්ෂ ලෙස සැලසුම් කරන්න. ආහාර නාස්තිය අවම කිරීම සඳහා සතිපතා ආහාර සැලැස්මක් සාදන්න. ඔබට අවශ්‍ය දේ පමණක් මිලදී ගන්න. වීදුරු භාජන සහ බහලුම් භාවිතා කරන්න. ප්ලාස්ටික් එතුම වෙනුවට නැවත භාවිතා කළ හැකි වීදුරු හෝ වානේ බහලුම් වල ඉතිරි කොටස් ගබඩා කරන්න. කොම්පෝස්ට් එළවලු කැබිලි. ඔබේ මුළුතැන්ගේ ඇති කුඩා කොම්පෝස්ට් බඳුනකට අපද්‍රව්‍ය ස්වාභාවික පොහොර බවට පත් කළ හැකිය. ශුන්‍ය අපද්‍රව්‍ය සිල්ලර බඩු සාප්පු සවාරි. ප්ලාස්ටික් ඇසුරුම් වළක්වා ගැනීම සඳහා තොග වශයෙන් මිලදී ගන්න. රෙදි බෑග් සහ නැවත පිරවිය හැකි භාජන රැගෙන යන්න. අමතර ආහාර ඉවත දැමීම වෙනුවට කැටි කරන්න. අංක 3. තිරසාර විලාසිතා සහ පුද්ගලික සත්කාර. වේගවත් විලාසිතා එපා කියන්න. කල් පවතින නොවන නවීන ඇඳුම් මිලදී ගැනීම වෙනුවට උසස් තත්ත්වයේ දිගු කල් පවතින ඇඳුම් තෝරා ගන්න. සකසුරුවම් සහ ඉහළ චක්‍රීය ඇඳුම්. පැරණි ඇඳුම් පරිත්‍යාග කරන්න. ඒවා මිලදී ගන්න. නැතහොත් ඒවා නව ඇඳුම් හෝ පිරිසිදු කිරීමේ රෙදි බවට පත් කරන්න. පරිසර හිතකාමී ඔසප් සත්කාර. දි รา පත් නොවන අපද්‍රව්‍ය අඩු කිරීම සඳහා ඔසප් කෝප්, රෙදි පෑඩ් හෝ ජෛව හායනයට ලක්විය හැකි පෑඩ් වෙත මාරු වන්න. තිරසාර රූපලාවන්‍ය චර්යාව. තනි භාවිත නිෂ්පාදන වෙනුවට සබන් බාර්, ෂැම්පු බාර් සහ නැවත භාවිතා කළ හැකි මේකප් ඉවත් කිරීමේ පෑඩ් භාවිතා කරන්න. පැරණි කපු ටී-ෂර්ට් නැවත භාවිතා කළ හැකි විශිෂ්ට පිරිසිදු කිරීමේ රෙදි සාදයි. අංක 4. ඔබට සාදාගත හැකි පිරිසිදු කිරීම සහ නිවසේ අපද්‍රව්‍ය අවම කිරීම. ඔබට සාදාගත හැකි පිරිසිදු කිරීමේ නිෂ්පාදන. සුදු විනාකිරි, බේකින් සෝඩා, දෙහි මිශ්‍ර කර සර්වකාර්ය පිරිසිදු කාරකයක් සාදන්න. ස්වාභාවික ගෘහ භාණ්ඩ ඔපදැමීමක් ලෙස පොල් තේ, බේකින් සෝඩා භාවිතා කරන්න. කඩදාසි සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය අඩු කිරීම. කඩදාසි තුවා වෙනුවට රෙදි තුවා යොදන්න. ප්ලාස්ටික් දත්බුරුසු වෙනුවට උණ බම්බු දත්බුරුසු භාවිතා කරන්න. ස්මාර්ට් අපද්‍රව්‍ය වෙන් කිරීම. බඳුන් 3ක් තබා ගන්න. කොම්පෝස්ට් කළ හැකි ආහාර කැබලි කඩදාසි ශාක පදනම් කරගත් අපද්‍රව්‍ය යොදන්න. ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ප්ලාස්ටික්, වීදුරු, ලෝහ ඒවා ඒකට දමන්න. ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි සනීපාරක්ෂක අපද්‍රව්‍ය, මිශ්‍ර ද්‍රව්‍ය වෙනම වෙන් කරන්න. පරිසර හිතකාමී ගඩොල් භාවිතා කරන්න. ගොඩ කිරීමේ බලපෑම් අවම කිරීම සඳහා හිස් ප්ලාස්ටික් බෝතල් මෘදු ප්ලාස්ටික් අපද්‍රව්‍ය වලින් පුරවන්න. අංක 5. දීර්ඝ කාලීන අපද්‍රව්‍ය අඩු කිරීම සඳහා පහසු දෛනික පුරුදු. නැවත භාවිතා කළ හැකි කට්ටලයක් රැගෙන යන්න. පිටතට යන විට සෑම විටම රෙදි බෑගයක්, ලෝහ, නැවත භාවිතා කළ හැකි වතුර බෝතලයක් සහ කෝපි කෝප්පයක් ළඟ තබා ගන්න.
අවම ඇසුරුම් මිලදී ගන්න. ප්ලාස්ටික් එතුම් අඩු නිෂ්පාදන තෝරන්න. අලුත් වැඩියා කිරීම සහ නැවත භාවිතා කිරීම කැඩුණු ආයිත්තම වහාම ප්‍රතිස්ථාපනය කිරීම වෙනුවට සවි කරන්න. දේශීය ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන් වලට සම්බන්ධ වන්න. වගකීමෙන් යුතුව ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා දේශීය අපද්‍රව්‍ය කළමනාකරණ මුලපිරීම සොයා ගන්න. සුළු කෑම, කුළුබඩු හෝ ගෙදර හැදූ සම ආරක්ෂණ නිෂ්පාදන පවා ගබඩා කිරීමට පැරණි වීදුරු භාජන භාවිතා කරන්න. ඔබට අපද්‍රව්‍ය කළමනාකරණය අපහසු විය යුතු නැහැ. කුඩාවට පටන්ගෙන එකින් එක වෙනස් කරන්න. මෙම වීඩියෝ ඔබට ප්‍රයෝජනවත් යයි හැඟේ නම් ලයික් කරන්න, ෂෙයා කරන්න සහ තවත් පරිසර හිතකාමී ජීවන උපදෙස් සඳහා සබ්ස්ක්‍රයිබ් කරන්න. සියලු කාන්තාවන්ට තිරසාර ජීවිතයක් පහසු කරමු.